පිතිකරුවන් නිගලේ නුවන් කෝදාගොඩ සමගින් ප්‍රභාත් සුලෝචන පිතිකරුවනි ආරම්භ කර තිබෙන්නේ කොටාව එලිගන්ස් ක්‍රීඩා සමාජයේ නියෝජනය කරමින් ප්‍රසන්න ධම්මික කැඳවාගෙන තිබෙන්නේ ඉනි මේ ප්‍රථම පන්දු වාරය යොමු කරන්නට ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි දැන් මුළු ලකුණු සංඛ්‍යාව අතිරේක ලකුණකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ කොටාව එලිගන්ස් ක්‍රීඩිකයන් ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි ප්‍රසන්න ධම්මික प्रथम पंद्वार यमुकन लबाने प्रेकडालोडी हितोतनी දැන් ප්‍රභාත් සුලෝචන හමුවේ තීරණාත්මක पंद्वारे මිලග පන්දෝ දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ දර්ශනීය ලොෆ්ටඩ් ඔෆ් ට්‍රයි පහරා කෙල්ලෙකලේ දකුණු පිටිකරුවා ප්‍රභාත් සුලෝචන සිය පිටේ පූර්ණ මුහුණත පන්දුව කරා කෙනෙමින් ආකර්ෂණීය ලොෆ්ටඩ් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරා කෙල්ලෙක් කරමින් ලකුණු 6ක් සිය ලකුණු ප්‍රොඩෙක්කාසු කර ගන්නවා සමගම දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා සිය ලකුණු පූර්ව දැන් වැඩි කර ගතා කොටාව එලිගන්ස් ක්‍රීඩිකයන්ගේ ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි මේ මිලග පන්දෝ දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ දිව්‍යානවා ප්‍රධාන විනිශ්චයකාරතුමන් පසු කරමින් ප්‍රතිවුණු පන්දුවක් යොමු කළේ මැනමින් පන්දුවක් යොමු කළා ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි පිටේ පිටතාග්‍රයේ දැවටෙන පන්දුව කඩුළු රකින්න ක්‍රීඩකයා ධනුෂ්ක සම්පත් පහසු උඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගන්නා විට දකුණු පිටිකරුවා ප්‍රභාත් සුලෝචන දැන් ක්‍රීඩාපිටියේ නිවත් යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් තුල දැන් කොටාව එලිගන්ස් ක්‍රීඩා සමාජයේ ආරම්භක සම්බන්ධතාවී ක්‍රීඩාපිටිය තුල විඳ වැටෙනා ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි වගේම පන්දු වාරයේ තීරණාත්මක තුන්වන පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි දර්ශනීය පහරක් නුවන් ජානුක කෝදාගොඩ ආකර්ෂණීය ස්ලොක්සුයි පහරා කෙල්ලෙකලේ දී මිටිකට් පන්දු රකින්න ක්‍රීඩකයා මිනින ප්‍රියශාන්ගේ හිසට ඉහළින් පන්දු පහර ස්ථානගත කළා ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි ලකුණු හරන්නට දකුණු අතින් පිටාසුණු ක්‍රීඩකයා කෝදාගොඩ සූදානම් පන්දුව පිළිගන්නට දර්ශනීය පහරක් උඩුගුවනේ පන්දුව ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි හැඩකාර පන්දු පහරා කෙල්ලෙකලේ වයිට් ලෝන් ඔන් ඉහළින් නුවන් ජානුක කෝදාගොඩ මේ තීරණාත්මක තරගය තුල සිය බල සම්පන්න පිට හොඳින් ශබ්ද නගන ආකාරය දැන් අපට පෙනී යදී මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි දැන් පන්දු වාර දෙකක නිමාව සටුවන් වන විට අසංක ප්‍රේමරත්න මහතාගේ කොට්ටාව එලිගන්ස් ක්‍රීඩිකයන්ගේ ලකුණු පෝරුව ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි දැන් සූදානම් මිලින ප්‍රියශාන්සිය සීමාවේ සිට දකුණු පිටිකරුවා කෝදාගොඩ හමුවේ වර පන්දු පහර ලොන් ඔෆ් ද සින් ස්ථානගත කළේ නතර කිරීමට හැකියාවක් නැහැ ලකුණු 4ක් ලකුණු පූර්ව දෙක්කාසු වන්නේ ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි සාර්ථක පන්දු ස්ථානගත කිරීමක් සිදු කළේ දකුණු පිටිකරුවා කෝදාගොඩ ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි ලකුණු 4 සමගින් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29යි ලකුණු පූර්ව දුර්වල පන්දු රැකීමක නිරත වන්නේ දකුණු පිටිකරුවා නුවන් කෝදාගොඩ හමුවේ බිලඟ පන්දු යොමු කරන්නට දර්ශනීය පහරක් කෙසේ වෙතත් පන්දුව උඩුගුවනට යොමු කළේ උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගත් ඩීපි ස්ක්වාලේ කී පන්දු රකින්න ක්‍රීඩකයා මොහමඩ් රිකාස් ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි මෙතෙක් වෙලා සිය පිට හොඳින් ශබ්ද නැගූ දකුණු පිටිකරුවා නුවන් කෝදාගොඩ දැන් ක්‍රීඩාපිටියේ නිවත් යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 29ක් තුල ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි සාර්ථක ඉනිමක් දියත් කළ දකුණු පිටිකරුවා ක්‍රීඩාපිටියේ නිවත් යන විට දැන් නවක පිටිකරුවා දැන් දකුණු පිටිකරුවා නලින් කෝදාගොඩ ක්‍රීඩාපිටියට ප්‍රවිෂ්ඨ වන්නේ සූදානම් මිල්න ප්‍රියශාන්සිය සීමාවේ සිට තම පන්දු වාරයේ තීරණාත්මක අවසන් පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ දකුණු අතින් මද වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයා නලින් කෝදාගොඩ හමුවේ වර පන්දු පහර ස්ථානගත කළ ඩීප් එක්ස්ට්‍රා කවර් දෙසින් ලකුණයි දෙවන ලකුණ කරා පිටිකරුවා නිගලය පැතිමාරු කර ගන්නට වැහැයම් කළත් කෙසේ වෙතත් එක ලකුණක් එකතු වන්නේ ලකුණු පූර්වට පන්දු වාර 3ක නිමාව සටුවන් වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 30 දක්වා දැන් ලකුණු පූර්ව වැඩි කර ගතා අසංක ප්‍රේමරත්න මහතාගේ කොට්ටාව එලිගන්ස් ක්‍රීඩිකයන් ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි දැන් මේ තරගයේ ජය ගන්නට ජනක පීරිස් මහතා කළමනාකාරීත්වය ලබා දෙන පානදුර සුපර් පැෂන් ක්‍රීඩිකයන් පන්දු 15ක් තුල ලකුණු 31ක් වාර්තා කළ යුතුයි ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි කවිඳු කැඳවාගෙන තිබෙන්නේ ඉනි මේ ප්‍රථම පන්දු වාරය යොමු කරන්නට ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි පන්දු 15ක් තුල ලකුණු 31ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට පානදුර සුපර් පැෂන් ක්‍රීඩිකයන් ප්‍රිය ක්‍රීඩාලුවනි හිතවතුනි අතිශය තීරණාත්මක
වැදගත් තරගයක් දැන් ක්‍රඩාපටිය තුළ ක්‍රියාත්මක වන්නේ බොහෝ ප්‍රේක්ෂකයන් ඕනෑකමින් උනන්දුවෙන් නරඹන තරගයක් දැන් ක්‍රඩාපටිය තුළ ක්‍රියාත්මක වන්නේ දකුණතින් පිත්තාසුරෝණ සැහැල්ලු පන්දු තරග රටාව තුළ අතිශය අවදානම් සහගත දකුණත් පිතිකරුවා ධනුෂ්ක සම්පත් දැන් සූදානම් වන්නේ කවිතුගේ පන්දු වාරයේ තීරණාත්මක ප්‍රථම පන්දුව පිළිගන්නට ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි ප්‍රථම පන්දුව පායින් දෙසින් යොමු කළේ ඒ වයිට් පන්දුවක් ක්ලිස්ටායි විනිශ්චයකාරතුමන් සිය නිර්වාචක සංඥාව ලබා දුන්නේ දැන් අතිරේක ලකුණකින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි දීපකව දිෂ්ඨවාණ්ඩ පන්දුරක් ඉන්න ස්ථානගත කරමින් දිව්‍යානවා කවිදුස්ය සීමාවේ සිටවර සාර්ථක පන්දුවක් යොමු කළේ පිටේ පිටතාග්‍රේ දෙවටන පන්දුව කඩුළු රකින්න ක්‍රීඩකයා එරන්ද සසිප්‍රිය කොරනේරු පහසුඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගන්නා විට පානදුර සුපර් පැෂන් ක්‍රීඩා සමාජයේ කොදු නාරට්ටිය බදු දකුණ ප්‍රතිකරුවා ධනුෂ්ක සම්පත් දැන් ක්‍රීඩාපටිය නිවත් යනවා ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි සාර්ථක ප්‍රතිඵලත්පත් කරගත්තා ප්‍රථම පන්දු වාරයේ තුලම ආරම්භක පන්දු යවන්නා කවිදු ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි දැන් අංක 3 ප්‍රතිකාරවා ලෙසින් ක්‍රීඩාපටියට සම්බන්ධ වන්නේ කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රීඩකයා කුලියාපිටිය යං ලයන්ස් ක්‍රීඩා සමාජයෙන් සැලු පන්දු ගමනට අවතීර්ණව දකුණත් ප්‍රතිකාරවායි නඩතුරුව දිවුලපිටිය MMC ක්‍රීඩකයන් සමගින් අසීමිත දස්කම් දැක්ක දකුණත් ප්‍රතිකාරවා මොහමඩ් රිකාස් ක්‍රීඩාපිටියට ප්‍රවිෂ්ඨ වන්නේ ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි කවිදුනක විසිරී සිටියත් CS ලයිව් හරහා අපට සුපැහැදිලි දසුන් ඔස්සේ නැරඹීමට අවකාශ උදා කර තිබෙනවා. ආවර මොහමඩ් රිකාස් පැමිණි විගස දැවැන්ත පන්දු පහරා කෙලෙ කෙසේ වෙතත් ඩීප් ස්කෝලේ කී පන්දු රකින්න ක්‍රීඩකයා ලසිදු බලිෂ් ඒ පහසුඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගන්නා විට දකුණත් බල සම්පන්න ප්‍රතිකරුවා මොහමඩ් රිකාස්ට දැන් නිස්සතින් ක්‍රීඩාපටියේ නිවත් යන්නයි සිදුවන්නේ මේ තීරණාත්මක තරගය තුල ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි දැන් නවක ප්‍රතිකරුවා ගණේ මුල්ල ගලහිටියාව ජාතික පාසලින් අධ්‍යාපන ක්‍රීඩකයා ගරා වැටි තිබෙන ඉනිම් හරි අපූර්වට ගොඩ නැගීමට හැකියාව තිබෙන දකුණත් ප්‍රතිකරුවා තිසර දේශාන් ක්‍රීඩාපිටියට ප්‍රවිෂ්ඨ වන්නේ ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි මේ පන්දු යවන්නාට කඩුල්ලක් දවා ගැනීමට හැකියාව ලැබුණොත් ඔහුට කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට හැකියාව ලැබේ. වේවර පන්දු පහර ඩිෆෙක්ස්ට්‍රා කව දෙස්වින් ස්ථානගත කළේ ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි ලකුණු 4ක් ලකුණු පුරනිකාසුනවා තිසර දේශාන් පැමිණි විගස ආකර්ෂණීය ස්ක්වාඩ් ඩ්‍රයිව් පහරා කෙලි ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි ලකුණු 4ක් සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි දැන් ලකුණු පූර්වයේ වගේම පරිදි ක්‍රීඩාපිටිය තුල පන්දු රකින්න අනිස්ථානගත කරමින් වබා පිටිකරුවා හමුවේ මිලඟ පන්දු යොමු කරන්නට දිව්‍යන්නේ දාර්ශනීය පහරක් ආශාන්ත ලෙෆා වබා පිටිකරුවා හැඩකාර පුල් පහරා කෙලේ ඩීප් ස්කෝලේ කියලින් තම කණ්ඩායමට සේවාව අවශ්‍යතම මොහොතේ සිය පිටෙන් දැන් තම කණ්ඩායමට සේවාව ඉටු කරන ආකාරය අපට පෙනී යන්නේ මේ වබා පිටිකරුවා ආශාන්ත ලෙෆා හමුවේ මිලඟ පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ දිව්‍යානවාසී සීමාවේ සිට සාර්ථක පන්දුවක් යොමු කළේ ඉක්මන් ලකුණක් කරා ප්‍රතිකරුවා නිගලේ ප්‍රතිමාරු කර ගන්නට වෑයම් කළා. මේ ප්‍රතිකරුවන් අතර තිබූ අදහස් සුවමාරු කර ගැනීම ප්‍රතිකරුවා නිගලේ තනතිල්ල තුල බිත දමා ගත්තා නොතිබූ ලකුණකටයි ප්‍රතිකරුවා නිගලේ වෑයම් කළේ. ප්‍රතිඵලය වන්නේ තිසර දේශාන් දුවද්දී දැවී යාමකට දැන් ගොදුරු වනවා ක්‍රීඩාපිටිය තුල ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි කඩුළු රකින්න ක්‍රීඩකයා එරන්ද සසිප්‍රිය සුරකිය පන්දුව රැගෙන කඩුලට යොමු කරනවා සමගම තිසර දේශාන් දැන් ක්‍රීඩාපිටියේ නිවත් යන්නේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් තුල ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි දැන් තත්ත්වය තවත් පන්දු 6ක් තුල ලකුණු 15ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට. දැන් නවක ප්‍රතිකරුවා වමතින් පිත්තාසුරෝණ සටන් කාමී වම ප්‍රතිකරුවා අතීතය තුල පිළිම තලාව අග්නි ක්‍රීඩකයන් සමගින් සම්බන්ධකම් පැවැත්වූ ක්‍රීඩකයා අතීතය තුල ගම්පොළ සිරිලයන්ස් ක්‍රීඩකයන් සමගින් සම්බන්ධකම් පැවැත්වූ වම ප්‍රතිකරුවා අකිල ජයලත් ක්‍රීඩාපිටියට ප්‍රවිෂ්ඨ වන්නේ ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි දඩනාත්මක තරගයේ ක්‍රීඩාපිටිය තුල ක්‍රියාත්මක වන්නේ දැන් මේ අවසන් පන්දු වාරයේ ක්‍රීඩාපිටිය තුල ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ ලසිදු මලිෂ් කැඳවාගෙන තිබෙන්නේ ඉතින් මේ අවසන් පන්දු වාරය යොමු කරන්නට වමතින් පිත්තාසුරෝණ සටන් කාමී වබත් ප්‍රතිකරුවා අකිල ජයලත් සූදානම් පන්දුව පිළිගන්නට පන්දු 5ක් තුල තවත් ලකුණු 14ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට ප්‍රේක්ෂකයාලෝඩි හිතවතුනි කණ්ඩායම් යුගලයේම තවමත් මේ තරගයේ විවෘත තරගයක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. දිව්‍යානවා මලිෂ්‍ය සීමාවේ සිටවර
ලෝ ෆුල් ටොස් පන්දුවක් යොමු කළේ පිටේ දවටා ගන්නට හැකියාවක් නැහැ. ඉක්මන් ලකුණක් කරා පිටිකරුවන් යුගලයේ පැතිමාරු කරගත් අපේ ක්‍රීඩාලු හිතවතුනි ෆුල් ටොස් පන්දුවට එල්ලෙකල පහර පිළිබඳව අකිල ජයලත් තමාටම දෝෂාරෝපණය එල්ල කර ගන්න ආකාරය අපට පෙනී යදී දැන් අතිරේක ලකුණක් කරා පිටිකරුවන් යුගලය පැතිමාරු කරගත් අපේ ක්‍රීඩාලු හිතවතුනි ලකුණ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි දැන් ලකුණු පූර්ව ප්‍රේක්ෂකඩාලු හිතවතුනි තත්ත්වය තවත් ලකුණු 13ක් අවශ්‍යයි පන්දු 4ක් තුල තරගයේ ජය ගන්නට දෙවන පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ left arm over the wicket ආකාරයෙන් වරතිතාමත් හොඳ පන්දුවක් යොමු කළේ ප්‍රේක්ෂකඩාලු හිතවතුනි පිටිකරුවා අපේක්ෂා කළාට වඩා තරමක් පන්දුව පහතින් ගමන් කළේ ප්‍රේක්ෂකඩාලු හිතවතුනි කරමින් සූදානම් සීමාවේ සිට left arm over the wicket ආකාරයෙන් මිලක පන්දුව යොමු කරන්න එවරත් පෙර පරිදිමයි ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ තියුණු white hook පන්දුවක් යොමු කළේ ප්‍රේක්ෂකඩාලු හිතවතුනි පිටේ දවටා ගන්නට හැකියාවක් නැහැ දැන් අකිල ජයලත් දුවද්දී දැවියාමට ගොදුරු වනවා ක්‍රීඩා පිටිය තුල ප්‍රේක්ෂකඩාලු හිතවතුනි ලසිදු මලිෂ් දැන් නිලකුණු පන්දු දෙකක් යොමු කරමින් මේ වමත් පිටිකරුවා ආශාන්ත ලෙපා පිටිය සිරිම් රේඛාව තුල පාලනය කළ ප්‍රේක්ෂකඩාලු හිතවතුනි කිසිය වෙතත් දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි ලකුණු පූර්ව ප්‍රේක්ෂකඩාලු හිතවතුනි තවත් ලකුණු 13ක් අවශ්‍යයි තරගයේ ජය ගන්නට පන්දු දෙකක් තුල ප්‍රේක්ෂකඩාලු හිතවතුනි දැන් නවක පිටිකරුවා මිලින ප්‍රියශාන් ක්‍රීඩා පිරියට ප්‍රවිෂ්ඨ වී තිබෙන විට වමත් පිටිකරුවා ආශාන්ත ලෙපා සූදානම් පන්දුව පිළිගන්නට ලසිදු මලිෂ් දැන් සූදානම් වන්නේ පන්දු වාරයේ තීරණාත්මක බීලක පන්දුව යොමු කරන්නට මේ තරගයේ හැරවුම් ලක්ෂ්‍ය සහිත පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ දිව්‍යානවා ලසිදු මලිෂ් සිය සීමාවේ සිට වමත් පිටිකරුවා ආශාන්ත ලෙපා හමුවේ තියුණු පන්දුවක් යොමු කළේ දැන් මේ තරගයේ වැඩි ගෞරව වැඩි වාසියක් පත් කරගත්තා අසංක ප්‍රේමරත්න මහතාගේ කොට්ටාව එලිගන්ස් ක්‍රීඩකයන් ප්‍රේක්ෂකඩාලු හිතවතුනි දැන් එක් පන්දුවක් තුල ලකුණු 13ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට වයිට් පන්දු නිපන්දු අවදානමක් කර දැන් මේ තරගයේ ජයග්‍රහණය භුක්තියට නතු කර ගන්න හැකියාව ලැබෙනවා ඈවරත් සාර්ථක පන්දුවක් යොමු කළේ ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ ලසිදු මලිෂ් රාජකීය පන්දු වාරයක් යොමු කළේ තීරණාත්මක තරගයේ තුල ප්‍රේක්ෂකඩාලු හිතවතුනි අනුව ජනක පීරිස් මහතා කළමනාකාරීත්වය ලබා දෙන පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් අසංක ප්‍රේමරත්න මහතා කළමනාකාරීත්වය ලබා දෙන කොට්ටාව එලිගන්ස් ක්‍රීඩකයන් තරගයේ ජයගත් ප්‍රේක්ෂකඩාලු හිතවතුනි අනුව